Hello everyone, welcome back to my YouTube channel. ඔයත් ඔයාගේ ජීවිතේ වෙන අයගේ ජීවිතේ එක්ක සංසන්දනය කරන්න යනවද? එහෙනම් ඒක අදම නවත්තන්න. මොකද අපි හැමෝටම අපේම කියලා ගමන් මාර්ගයක් තියෙනවා. අපි කරන්න ඕනි අපේ ඒ ගමන් මාර්ගය නිවැරදිව හොයාගන්න එක. ඒ සඳහා අද දවසේ වැඩ කටයුතු ටික හරියට කරගෙන ඒ ගමන් මාර්ගය හොයාගන්න මහන්සි වෙන්න ඕනි. අපිට අපේ නිවැරදි ගමන් මාර්ගය හම්බුනොත් අපේ ජීවිතේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ස්මාර්ට් විදියට ඉගෙන ගන්න පුළුවන් හතරවෙනි මෙතඩ් එක මොකක්ද කියලා. ඒ තමයි practice past papers. අපි බලමු ඉස්සෙල්ලාම ඇයි past paper කිරීම වැදගත් වෙන්නේ කියලා. past paper කරොත් අපිට පහසුවෙන් ප්‍රශ්න හැදෙන පොදු රටාව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විභාගයේදී කාලකරමනාකරණය කරන්නේ කොහොමද කියලාත් දැනගන්න පුළුවන්. ඊට අමතරව අපි විභාග ප්‍රශ්නවලට උත්තර හරියටම ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේන් පොයින්ට් එක කොහොමද ප්‍රශ්නයට ගැලපෙන විදිහට ලියන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ past paper ඵලදා විදියට භාවිතා කරන්නේ කියලා. අංක 1 කලින් ආරම්භ කරන්න. ඒ කියන්නේ past paper කරන්න ඔයා මුළු විෂය නිර්දේශයම පාඩම් කරලා ඉවර වෙනකන් ඉන්න එපා. එහෙම කරොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ දුර්වල තැන් හොඳින් අඳුනගෙන ඒ සඳහා වැඩි අවධානයක් දීලා පාඩම් වැඩ කටයුතු කරලා හොඳ ප්‍රතිඵලයක් ගන්න. අංක 2 set the time. ඔයා හැම වෙලේම past paper කරනකොට ටයිමර් එක සෙට් කරලා කරන්න පටන් ගන්න. ඇත්තටම එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එකට මුහුණ දෙනවා වගේ. එතකොට ඔයාට විභාගෙදී කාලකලමනාකරණය කරගන්න ගියාම ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අංක 3 ඔයාගේ පිළිතුරු පත්‍රය අවංකව ලකුණු කරන්න. ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය සමග පිළිතුරු පත්‍රයේද ලැබෙන නිසා පිළිතුරු ලියා අවසන් වුණාම ඔයාලගේ පිළිතුරු හරිද වැරදිද කියලා ලකුණු කරගන්න පුළුවන් වෙනවා. ඒකේ ඔයාගේ දුර්වල තැන් හොඳින් අඳුන ගන්න පුළුවන් වෙනවා. ඒ අඳුනගත්තට පස්සේ වැඩිපුරම උනන්දු වෙන්න ඕනි මොන පාඩම් වලටද කියලා බලාගෙන ඒ සඳහා වැඩි අවධානයක් දීලා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම A-level exam එකේදී රචනා ප්‍රශ්න වලට හොඳින් පිළිතුරු ලබා දෙන්න මම practically use කරපු ටිප් එකක් කියන්නම්. ඒ තමයි ඉස්සෙල්ලාම රචනා ප්‍රශ්න සඳහා අවශ්‍ය පොයින්ට් ටික ඒ ප්‍රශ්නේ ඉස්සරහා ලියාගත්තා. ඒ ලියාගෙන නැවත විස්තර කරලා ලියන්න යනකොට ඒ පොයින්ට් ටික බලලා පහසුවෙන් විස්තර කරලා ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් ලබා ගන්න මට පුළුවන් වුණා. ඒ වගේම කාලය කළමනාකරණය කරගන්නකොටත් මේක ඉතාමත් වැදගත් වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.